ඉතින් මම දැන් ඉන්නේ ඇත්තටම කෑගල දිස්ත්‍රික්කේ. ඉස්සලා කියන්නේ කොහෙටද යන්නේ කියේ? අන්නර කඳුකරේ මැදට තමයි අපි යන්නේ. ඉතින් මේ විදියට ආපු මකුළු වැල්ලට කෑගල දිස්ත්‍රික්කයේ දරණියගල තියෙන ලස්සන සොඳුරු ඉස්තාවුවක් මැද්දේ තියෙන හැංගිලා තියෙන මේ මකුළු වැල්ලට මේ වෙලාවේ සමු දෙන්න තමයි සූදානම්. ඒ විතරක් නෙමෙයි තවත් ලස්සන දැනක් හොයාගෙන යන්නයි ඊළඟේ ගමනාන්තේ තියෙන්නේ. අපි ඒ ටිකත් ඉස්සරහට වීඩියෝ එක බලමු. එහෙනම් අපි මේ වෙලාවේ මකුළු වැල්ලට සමු දීලා තවත් සොඳුරු ඉස්තාවුවක් හොයාගෙන යන ජිගණමින්ද ට්‍රැවල් ලෑබ්ස් එක්ක මේ වීඩියෝ එකේ කැලේ මැදින් ගල්පර අතරින් මහා රූස්ස ගස් මැද්දෙන් තවත් ඉස්සරහට මේ ගමන ලස්සන වෙනවා. ඒ ලස්සන බලන්න පුළුවන් ඔයාලට මාත් එක්ක. දිගට ඉන්න වීඩියෝ එකේ. එහෙනම් අපි ඉස්සරහට තවත් ලස්සන දැනකින් හම්බෙමු. ඉතින් අද ආපු මේ ගමනේ දරණියගල මාකන්දව රක්ෂිත වනාන්තරේ තමයි ඉන්නේ. මම ඔයාලට කිව්වේ ඉස්සෙල්ලාම මගේ ට්‍රැවල් එක ගියේ ඔයාලා දැක්කා මකුළු වැල්ල. දැන් ඊළඟට මං කියවනේ වෙලේ තව ලස්සන තැනකට යනවා කියලා. ඒ යන පාර තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. අපි මෙතන යන්නේ ලේන්තිරියල්ලට තියෙන මේ මහා රුස්ස ඝන කැලේ මැද ලස්සන තැන් තියෙන. තව හැංගිච්ච තැන් ටිකක් තියෙනවා. අපි ඒවත් බලන්න මේ යන ගමන යන්න බලනවා. මොකද වැස්සකුත් තියෙනවා. හැබැයි වැස්සයි මහ ඝන කැලේයි රුස්ස කැලේ අතර ලස්සන විනෝද අත්දැකීමක් මේ ගමනේ අපිට එකතු වෙයි. බලමු අපි ඉස්සරහට යන්න. දැන් මේ යන්නේ ලේන්තිරියල්ල. යමු. පාර හොඳට මේ හරිය ආරම්භය නම් දෙපැත්තේ හැදලා තියෙනවා. මහ ඝන කැලේ මාකන්දාව රක්ෂිතේ. ඉතින් අත් ඉස්සරහින් ගිහින් තියෙනවා මම විතර එන්න තියෙනවා. යන් අපි ඉස්සරහට. ගමන අති සුන්දරයි අති විශිෂ්ටයි සර්. ඉතින් මාකන්දාව රක්ෂිතේ අපි දැන් එනකොට ලේන්තිරියල්ලට එනකොට තවත් ලස්සන තැනක් අපිට හම්බ වෙනවා ඉස්සරහින්. මේ තමයි ගල්බොක්කුව. මේ සම්පූර්ණ කළු ගල් වලින් එළලා තියෙන්නේ. ගලක් පිට ගලක් කියලා බලමු පාලට ගිහලා. ගල් බෝක්කුව. ගලක් පිට ගලක් කියලා කිසිම බදාමක් නැතුව සාමයක නිර්මාණය කරලා තියෙන්නේ. මේ රක්ෂිත ඇතුලේ තියෙන සබාදහම මේ විදිහටම සුරක්ෂිත වෙන්න නම් අපි මේ තැන් වලට ආවොත් අනිවාර්යෙන් මේ සබාදහම පරිස්සම් කරන්න ඕනේ. මොකද මේ සබාදහම අපි පරිස්සම් කරද්දී අපිව මේ සබාදහම පරිස්සම් කරනවා. ඉතින් මේ මාර গুপ্ত පරිසරයක්. හැබැයි ජීවිතේ මාර සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මේ යන ගමනේ මහ කැලේ මැද්දෙන් යද්දී අපිට ඇදෙන්නේ කුරුල්ලන්ගේ සද්දෙයි රැහැයන්ගේ සද්දෙයි. ඉතින් මේ යන ගමනේ මම ඔයාලට කිව්වනේ අපි දැකපු නැති හිතපු නැති දැන් හිතපු නැති දේවල් අපිට සිද්ධ වෙයි හම්බ වෙයි කියලා. ඉතින් ඒ වගේ තවක් තැනක් ඉස්සරහා තියෙනවා. ඒක මැද්දෙන් තමයි දැන් යන්න හදන්නේ.
ඉතින් අපි ලේන්තිරිය ඇල්ලට ආපු වෙලාවේ දැන් අපි හරියටම ඉන්නේ මෙන්න මෙතන. ඉතින් කෙලින්ම ගියාම ලේන්තිරිය ඇල්ල ඉහළ කොටසට යන්න පුළුවන්. අහස් ලේන් කන්දට යන්න පුළුවන්. අතා වැටුණු ඇල්ල තියෙනවා. ඉතින් අපි යන්නේ ඇත්තටම මෙන්න මෙතනින් ගිහිල්ලා මේ පැත්තෙන් කුරුළු නරඹු මැදිරිය තියෙනවා. අපි යන්නේ මෙන්න මේ ලේන්තිරිය ඇල්ල කියලා. ඉතින් ඔයාලත් ආවහම අනිවාර්යෙන් මෙන්න මේ දොළ දිගේ නැත්නම් ගල් බෝක්කුව පහු කරලා දොළ දිගේ ආවහම මෙන්න මෙතනින් මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ ලේන්තිරිය ඇල්ලට. ඔයගොල්ලෝ ලේන්තිරිය ඇල්ලේ ඇල්ල උඩට යනවනම් මේ පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් අපි දැන් යන්නේ ලේන්තිරිය ඇල්ලට. යමු. අපි තාම ඉස්සරහට ගිහින් බලමු මොනවද අපිට මේ යන ගමනේ හම්බ වෙන්නේ කියලා. මේ මාකන්දාව රක්ෂිතේ එක පැත්තක් කොටස. ඉතින් මාර අත්දැකීමක් වුණා. දියපල් අතරින් ගල් අතරින් සමහර තැන් තියෙනවා කොටන් උඩින් එන්න තියෙනවා, ගල් අස්සෙන් එන්න තියෙනවා, ගල් උඩින් නැගලා එන්න තියෙනවා. ඉතින් කැලේ ගමන කියන්නේ අමුතු අත්දැකීමක්, අමුතු ගමනක්. ඒක කැලේ යන හැමෝම දන්නවා. ඉතින් මේකත් ට්‍රැවල් එක අමුතුම ෆීලින් එකක්. සෑහෙන කාලයකට පස්සේ මේ ගමන මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තේ. ඊට කලින් ගියපු තැනක් තියෙනවා. ඒක ලින්ක් එකක් මම ඔයාලට දාන්නම්. ගල්ගුහාවේ කැම්පින් එකක් කරපු එකක්. ඉතින් ඒකේ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන්. මම ඔයාලට දාන්නම්. ඔයාලටත් බලන්න පුළුවන්. ඉතින් බලපු නැති අය ඒක බලන්න කොහොමද ගල්ගුහාවේ කැම්පින් කරේ කියලා. ඉතින් මේකේ අත්දැකීමක්. තව මං හිතන්නේ ටික දුරක් යන්න තියෙනවා. සාමාන්‍යයෙන් දැන් තේරෙන විදිහට කිලෝමීටර 10කට 12කට කිට්ටු වෙන විතර වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් තමන් හිතන්නේ කිලෝමීටර 2ක් විතර වගේ ඇති. බලමු. කිසිම හාවක් හුවක් නැහැ. මහා කැලේ මැද්දෙන් ඇවිල්ලා අමුතු සබාදහමේ හැංගිච්ච තැන් වලින් තවත් සොඳුරු ඉසව්වකට අකුල් තියන්න පාතබන් තමයි හදන්නේ. ඉතින් මකුල් ඇල්ලෙන් පස්සේ මහා කැලේ මැද්දෙන් ඇවිල්ලා ගල්පර අතරින් ඇවිල්ලා දොළවල් දිගේ මහා කැලේ ඇතුලෙන් ඇවිල්ලා අන්තිමට ට්‍රැවල් එක ඔයගොල්ලෝ අරන් එනවා කියපු ඒ අවසාන ගමන් කෙලවරට දැන් ඇවිල්ලා ඉන්නේ. මේ සුන්දර ලේන්තිරිය ඇල්ල. ඉතින් මේ ලේන්තිරිය ඇල්ලේ ඉස්සරහ කොටස මේ විදිහට තමයි ලේන්තිරිය ඇල්ලේ view එක බලා ගන්න පුළුවන්. අපි පල්ලෙහාට යමු. ඉතින් මේ ලේන්තිරිය ඇල්ල මේ විදිහට පල්ලෙහාට ගලාගෙන පහළට ගලාගෙන යනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ හරියෙන් වැහි බලාකුලක් එනවා. සාමාන්‍ය මේ දවස් ටිකේ සම්පූර්ණයෙන්ම හවසට වහිනවා. ඉතින් සම්පූර්ණයෙන් අපි ගිහිල්ලා බලමු. ආරේ සෙට් එකේ ඉන්නෝ. සුපුනා, ටින්කා, අයියා, තරිඳු, ලයරු, ඉසුරු අපි යන් එහෙනම්. පරිස්සමට පොඩ්ඩක් යන්න ඕනේ. ලිස්සන ගතියක් තියෙන පාටයි. දරණියගල කෑගල්ල දිස්ත්‍රික්කය කියන්නේ ඔයාලා අපි දන්නවා දියාලි පාරාදීසය. ඒ පාරාදීසේ එක පැත්තක් තමයි දරණියගල කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන. ඉතින් ඒ දියාලි අතර තවත් ලස්සන දියාලක් තමයි අද හොයාගෙන ආවේ. ඉතින් සෑහෙන කාලයකට පස්සේ දියාලි අතරට ආවේ. ඉතින් අපි චුට්ටක් පහළට ගිහිල්ලත් බලමු දියාලේ ඒ ලස්සන.
අපිත් එක ගමනේ පටන් ගන්නකොටම ආපු ආලෝකේ. ඉතින් තාමත් මකුල් ඇල්ලට ගිහිල්ලා දැන් ආයි ලස්සන්ට අපිත් එක්ක ලේන්තිරි ඇල්ලටත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් සත්තු කියන්නේ මිනිස්සුත් එක්ක මාර විශේෂයෙන් බල්ලෝ මාර විදිහට සංවේදී සතෙක්. ඔය තේනවනේ ඔයාලට. එනවා. එනවා. මේ එනවා. එනවා. Ada buku ini. Ini kan tak? Oh, ini kan? Ini mah kalau angkat temil. Anda udah. Itu kopi itu nanti. Uye. Dekol. Ini apa macamnya? Oh, ini cantik. Oh. Apa aku tahu aja? Ada metan ini apa zain? Kami ka pala area. hari dua kita kau nak pakai ini. Paling ini bang? Ini. Patur mati mendiang ini. Pool lagi nana lagi. Bang bola itu orang. Hi. ඉතින් දැරණියගල සුන්දර අඩවියේ මේ ඇවිදපු සංචාර ගමනේ අපි ගියපු ඒ ලේන්තිරිය ඇල්ලයි මේ විදිහට ගමන නිමා කරන්න තමයි travel හිතුවේ. ඉතින් තවත් ලස්සන වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා YouTube එකේ travel app subscribe කරලා තියාගන්න. ඉතින් මේ ගමන මේ විදිහට නිමා කරද්දි තවත් සොඳුරු ඉසව්වකින් හම්බෙමු. එහෙනම් එතෙක් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.